අයිබෝන් තිරුවන් සරණයි වේද මහත්තයා. අයිබෝන් තිරුවන් සරණයි. වේද මහත්තයා අපිට පෙර සාකච්ඡාවේදී කියලා දුන්නා මේ සුසුම්නාවයි ඉඩා පිංගලා නහර ගැනයි ඒ පංච බල ගැනයි අපිට එදා කියලා දුන්නා. ඒ ශරීරයේ යම් යම් ප්‍රධාන අවයව ගැන අපිට කියලා දුන්නා. වේද මහත්තයා මේ විශේෂ ග්‍රන්ථියක් තියෙනවා නේද? කේතු ග්‍රන්ථියක් කියලා ග්‍රන්ථියක්. අපිට පොඩ්ඩක් අනුකම්පාවෙන් ඒ ගැන පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන්ද? මොකද්ද මේ කේතු ග්‍රන්ථිය කියන්නේ? ඒකේ මොකද්ද විශේෂත්වය මොකද්ද කියලා? ඔව් කේතු ග්‍රන්ථිය කියලා කියන්නේ ස්නායු 82000කින් ස්නායු අග්‍ර 82000කින් සූල වර්ග විශේෂ ගානකින් යම් සත්වයක අධ්‍යාත්මේ මේ කයේ අධ්‍යාත්මෙහි බයක් පිහිටනවද? බාහිරේ බය තමා දැනගන්නවද? ඒකට කියනවා විඥානය කියලා. එතකොට ඒ බය තැති ගැනීම හෝ තුල බයෙන් නිදහස් වෙන්න යම් පරාක්‍රමයක් වීරියක් දරනවද? ඒකට කියනවා සත්‍යයේ වීරි උනන්දු උත්සාහය කියලා. වීරි උනන්දු උත්සාහය. එතකොට මේ දෙක මම කෙටි කරලා කිව්වේ මේක පාලි භාෂාවෙන් වෙන වචන දෙකකින් තියෙන්නේ. ඒක ඉගෙන ගන්න ඕන හොයාගෙන. මම කෙටි ලිහිල් කරලා කියන්නේ නෙලන් දැන් මෙච්චර කාලයක් ලිහිල් කරානේ. එතන මේ උනන්දු වීරිය සහ තමාගේ කැමැත්ත පවතින ඉන්ද්‍රිය තමයි ඉන්ද්‍රිය පණිවිඩකාරය තමයි කේතුක ග්‍රන්ථිය කියලා කියන්නේ. එච්චර ප්‍රධාන වැදගත් ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය වැදගත්කමම මගහැරලා තමයි බටහිර වෙදකම හදලා තියෙන්නේ. මොකද ඒක කියන්නේ නැහැ. ඒ වදකාගාලේකනේ සිද්ධ වුනේ. ඒක සිද්ධ වුනේ ඒක මගහරින්න දියා වුණ දෙයක් තමයි. ඒක වටේ ගිහිල්ලා ඒක විනාශ කරන්න උදේ මම දැක්කා මේ වැඩසටහනක මට ඒවල තිබුණා කයේ හිත පිහිටව ගන්න කියලා. හිතේ කය පිහිටව ගන්න කියලා. මේ වචන දෙකම අර්ථයෙන් දන්නේම නැතුව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකයි මේ මානසික රෝගියෙක්ගෙන් ධර්මයකුත් මානසික රෝගී සුව වෙන්නේ නැහනේ. නේද? ඒ නිසා මේ ධර්මයට එන ක්‍රමයේ පිළිවෙල අවබෝධ කරගන්න ඕනේ. අපි අවබෝධ කරගන්න යුතුයි අපිට රෝගයක් තියෙනවා. මේ නිලහන් අපටත් මේ රෝගයක් තියෙනවා. ඒ රෝගය අඳුනා ගැනීම උත්සාහ කිරීම තමයි මේ බෞද්ධයා කරලා තියෙන්නේ. මේ රටක තනියෙන් ඉඳගෙන රටක රාජ්‍යයක පවත්වාගෙන ඒ රට රාජ්‍ය ආරක්ෂා කරගෙන දිවිහිමි කැප කරගෙන එයාට ඕන සංස්කෘතියක් හදාගෙන එයාලගේ බඩු භාණ්ඩ වෙනස් වෙන්නේ නැති වෙන්න ඒ බඩු භාණ්ඩ සිංහල බඩු භාණ්ඩම කියලා වෙනම පරිහරණයක් තියාගෙන ඒ පරිහරණ පරලෝකෙට නියමාකාරයෙන් ගැලපෙන විදිහට රූප කලාප ගැලපෙන විදිහට ඒව හදාගෙන තමයි පරිහරණය කරලා තියෙන්නේ. ගිරේ හැදුවත් ඒක රූපයක් හදලායි ගිරේ හදලා තියෙන්නේ. එහෙම. මම කෙටියෙන් කියන්නේ. නාන පීලි හැදුවොත් ඒකට වෙනම පීලි ක්‍රමයක් හදලා ඒක නාන්නේ. ආන් ඒක පරලොව චිත්ත රූප මෙලොව චිත්ත රූප කියලා තියෙනවනේ. එහෙම. එතකොට මේ සංක්‍රමණය මේ චිත්ත රූපයගේ කල්ල සංක්‍රමණය මේක ලොකු විෂයක් නිල්හන් මේ ඔය ආපු විෂය. එතකොට ඔබතුමා හීනයක් දකිනවා. නින්දේදී හීනයක් දකිනවා. එතකොට ඔබතුමා දන්නේ උස්ම අරගනිමින් පිට කරනුනේ ඉන්නකොට තමයි හීනේ දකින්නේ. එහෙම. ඒක ඔබතුමා කරලා නෙමෙයි දකින්නේ. කෙරිලා. ඒකට විඥාන ක්‍රියාවලියක් කියලා කියන්නේ. තේරුණාද? විඥාන ක්‍රියාවලිය කර්මයකට පැමිණීමෙන් තමයි සත්‍ය හීන දකින්නේ. නින්ද යනවා කියලා කියන්නේ. එතකොට හීන දකින්න ක්‍රමය තමයි වාතයෙන්, පිටෙන්, සෙමෙන් සහ කුසලෙන්. ඔව්. එතකොට ඒ කුසලයෙන් දකින්න හීන වෙනයි. වාතයෙන් දකින්න හීන වෙනයි. පිටෙන් දකින්න හීන වෙනයි. සෙමෙන් දකින්න හීන වෙනයි. ඒ නිසා ඒ හීනය දකින්න තැන භාගතුන් වහන්සේ එහි ජනනය අඳුනගෙන එහි බලනහරවල ආලෝක සංඥා පවතින තැන් අඳුනගෙන ඒ ආලෝක සංඥා ක්‍රියා කරන තැන් අඳුනගෙන ඒවට විනය පනවල ධර්මයේ දේශනා කරලා විනය පනවන්නේ පස්සේ. ඒක පහුගිය පස්සේ සාකච්ඡා කරමු. ඉතින් මේ කේතුක ග්‍රන්ථිය සත්‍යයේ රස ඉන්ද්‍රිය කැමැති ඉන්ද්‍රිය ආරක්ෂා කරන ග්‍රන්ථියක් නම් ඒ ග්‍රන්ථිය තුල තමාගේ රැකවරණයක් කියලා සැලසිලා යම් දෙයක් තියෙනවා. සමාගයේ රැකවරණය වැරදි විදියට සකසලා මේ ශරීරය පුරා තැම්පත් කරනවා යම් බුබුලු වගේක් ප්‍රමාණයක්. ඒක අඳුර ගන්න ඕන. ඒ ධාතු විශේෂය අඳුර ගන්න ඕන.
එහෙනම් අපි මේ ඉඩානහරය සහ පිණ්ඩනානහරයට අයිති කරන ලේනහර ලේපහර පද්ධති දෙකේ පිරිසුදු සහ අපිරිසුදු ලේ කියලා තැන්පත් වෙනවා. එහෙනම් මේක තුල තමයි මේ හොඳ නරක ක්‍රියාවෙන් අපේ ජීවිතය පවතින්නේ. එතකොට අපේ මේ සම්පජනනය හෝ අසම්පජනනය ක්‍රියාවලිය තුල අපේ සිදුවීම් මාලාව මේ රූප සිදුවීම් මාලාව එක්කැටි කරලා නුවණකට තමන්ගේ කල්පනා ශක්තියකට සත්‍යයේ නුවණ තියෙන තරමකට හෝ ප්‍රඥාව තියෙන තරමකට පළවෙනි අඳුනා ගැනීම අඳුරන්න පුළුවන් සංකේතයක් විදීම පහළ වෙන ස්ථානය තමයි කේතුව ග්‍රන්ථිය කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම අපේ වෙද පොතේ ඉසි භාෂාවේ ඉසි භාෂිතේ සුභාසිතේ මේ දෙතිස්මා පුරුෂ ලක්ෂණය ගැන කියලා දීලා ඒ පුරුෂ ලක්ෂණයේ අග්‍ර වූ ලක්ෂණය තමයි ඌර රෝම ධාතුව කියලා හඳුන්වලා දෙන්නේ. ඒ නිසා ඌර රෝම ධාතුව රජ කෙනෙක්ගේ සක්විති රජ කෙනෙක්ගේ රන්වන් පාටරත් ඒ කාන්තේ බුදු වෙන කෙනෙක්ගේ සුදු පාටරත් කෙනෙකුගේ උත්තමයෙකුගේ සුදු පාටරත් දිස් වෙනවා නම් ඒ ප්‍රඥා දෙආකාරයයි. ඒ ප්‍රඥා දෙආකාරය. ඔක තමයි මේ ලෝකේ වෙනස. ඔක තමයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ නිසා බුදු කෙනෙකුගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැන ගැනීම මේ විශ්වය දැන ගැනීම. එතකොට මේ විශ්වය දැන ගැනීම කියලා කියන්නේ මේ සබහාදාම දැන ගැනීම. මේ සබහාදාමේ නානාකාර බිය මේ ගස් වලින් පේනවා. ඒ නිසා නානාකාර මල් හදලා යාළගේ ළමයි පරම්පරාව හදනවා. හැබැයි වෙනස් කරන්නේ. හැබැයි හදන පරම්පරාව වෙනස් කරලා හැදුවොත් එයා ඉදිරි කපේට යන්නේ නැහැ. ආන් එහෙම කපයක් මේ ඉස්සරහට ගේනවා. ඒ ගේන කෙනෙක් ලෑස්ති වෙනවා. ඒකට මේ සම්පූර්ණ ක්‍රමයක් ලෑස්ති කරලා තියෙනවා. ඒක අපි දැනගෙන ඒකට ප්‍රතිචාරයක් විදියට නෙවෙයි මේ සියලු සත්‍යයන්ගේ ප්‍රඥාව. මොකද වැසුනේ නොබැලුනේ වේ. ඇරුනේ බැබළුනේ වේ. කියන තැන ඉඳලා ප්‍රකාශයටපත් කරනවා. එහෙනම් ආන් එතන අපි යම් බුද්ධ ශාසනයක යම් පවතින විශේෂ දේවල් ටික මිනිස්සුන්ට ඉගෙන ගත්තාම මිනිස්සු මේ සූත්‍ර දේශනාවේ බණට වඩා බුද්ධ ශාසනයේ ගැඹුරත්වයට එන්න පුළුවන් ක්‍රමය ඉගෙන ගන්න. මොකද මේ සූත්‍ර දේශනා ටික ඉගෙනගෙන ඉවරලා අපි බණ දන්නවා කියලා ඉන්නේ. අටපාඩම් කරගෙන. ඒක තමයි විනය, ඒක තමයි ධර්මය කියලා ඉන්න නමුත් නෑ. මහා කාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ඔබ ඇයි මේ අනුකටක ශික්ෂාව ලිහිල් කරපු දේ භාගතුන් වහන්සේ පිරිනුවම් මංචකයේදී ඇහුවේ නැත්තේ? එහෙනම් භාගතුන් වහන්සේ කුඩා නගරයක පිරිනුවම් පෑවා කියලා අනිත් අය හිතුවද? මොකද භාගතුන් වහන්සේ මහා නගරයක පිරිනුවම් පාලා තියෙනවා. 7 වෙනි කය අවසාන කය 8 වෙනි උපතක් නැත. ආනන්ද 8 වෙනි උපතක් නැත. මේ මහා වූ සුවිශාල ගස් දෙක අතර මා 7 වෙනි වතාව මේ කය අතහරින. ඒක අනිත් දේවල් ඔක්කොම විපරිණාමය වෙලා ගිහිල්ලා. ඒක දේවල් කාටවත් පේන්නේ නැහැ. ආන්ගේ ප්‍රඥාව තමා කළ කියපු දේවල් අනාගතයේ දකින්න ප්‍රඥාව අතීතයේ දකින්න ප්‍රඥාව ලබන්න තියෙන ශාසනයේ බුද්ධ ශාසනයේ වෙන දෙයක් නෑ නිලා. ඒ නිසා ලෝතුරු භාෂාවන් අනුව පඬිතයෝ සුභාසිතය, ඉසිභාසිතය, බුද්ධ භාෂිතය කියලා වෙන් වෙනවා. ඊට පස්සේ මේ සුභාසිතය, ඉසිභාසිතය කියන එක ඉසිභාසිතය රැකගෙන සුභාසිතයත් රැකගෙන බුද්ධ භාෂිතය අතිශේෂ්ඨ වූ ස්ථානයකට එනවා වෙනම ව්‍යාකරණ සහ පද ව්‍යංජන අත්‍යතිව. එනිසා මේ සූත්‍ර දේශනා ඇහිමින් මහා සත්‍ය කොටසක් නිවන් දකිනවා. ඒ ඔවුන්ගේ සංඛ්‍යාත ගැලපිලා යනවා ඒ ධර්මයට. ආන්ගේ නිවන් දකින්න ඕන මට්ටමේ ඉන්න සංඛ්‍යාත සත්‍යෝ නිවන් දක්කලා ඉවරයි. පුහුණු වෙන්න මට්ටමේ ඉන්න සංඛ්‍යාත සත්‍යෝ දැන් ඉන්නවා. ආන්ගේ සංඛ්‍යාත සත්‍යයන්ට බාධා පිණිස සංඛ්‍යාතවල හසුරුවනවා. ආන්ගේ සංඛ්‍යාතවල හැසිරීම අපි අවබෝධ කරගෙන මේ නිවන් මාර්ගයේ පිළිපදින්න ඕන. එහෙනම් මම හිතනවා ඒ ඔබතුමා අහපු ප්‍රශ්නෙට අවශ්‍ය කරන පිළිතුරු ලැබුණා. ඒ නිසා සංඛ්‍යාත නිර්මාණය වෙන පළවෙනි ස්ථානය තමයි කේතුක ග්‍රන්ථිය. එහෙමයි තමයි. බොහොම පිං හිතුමත්.
බුදුන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.